සුබ දවසක් ඒවා. ඔබ සියලු දෙනා මගේ විමලයේ යන සාදර පිළිගන්නවා. ඉතින් දැන් වීඩියෝ කීපයක්ම ඉදා ටික දැම්මා. ඔබ බලලා ෂෙයා කරන්න, කමෙන්ට්ස් කරන්න, මතක් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ගිල බණිතරදී. ඉතින් මේවා කරන්නේ මේ මොකක්ද මේ ඔයගොල්ලෝ දැනුත් කරා. එක එකනට ලැබුණු අත්දැකීම් අනුව තමයි මම මේ අදහස් ඔයගොල්ලන්ට පළ කරන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ඒවා බේරෙන්නේ. එනේ ප්‍රශ්න වලදී ඔයගොල්ලෝ කොහොමද ක්‍රියා කරන්න ඕනේ කියන එක තමයි මෙතන මම අදහස් කරන්නේ. ඉතින් මේ කතාව මේ මට තව යාළුවෙක් කිව්ව එක ඇමරිකාවේ ඉන්නකොට කිව්ව කතාව. එයාත් වෙහවලා තියෙන යාළුවෙක්. ලංකාවේ. ආවෙලා ඉතින් මින්න ලංකාවේ ඉන්නකොට ඉතින් පොඩි බිස්නස් කරගෙන හිටියා. ඉතින් ඒක කාලට ලොකයට කරදර සිද්ධ වුණා. ඉතින් අර ඒගොල්ලෝ දෙනවා කියපු ඒගොල්ලන්ගේ මනමාලේ දායකයෝ දැම්මා. දැන් මෙහෙම දෙවෝපියනවනේ මනමාලේ ගෙදර මේ ගෙදර බලන්න. ගියාවිදින් දෙවලට කාල් කොම කරලා ඉතින් මේක තීන්දුව කරලා ඉවරලා මේ කියනවනේ දැන් මේ තියෙන එකක් අපි 6 දිනාට 5 දිනාට බෙදනවා කියලා. එහෙම කියනවනේ. 4 දිනාට 5 දිනාට 6 දිනාට ඉන්න ගානේ බලලා කියලා කියනවා. එතකොට ඔය ගමන්ට ඉතින් මේ මනමාලිගේ අක්කලත් යනවා. එයාගේ නමස්තනලත් යනවානේ සාමාන්‍ය වෙනවනේ 4 දිනක් යනවානේ. දැන් තාත්තා මනමාලි තාත්තම කියන්නේ. ටික බෙදනවා. අර දිව බලපොත් නැහැ ඉතින් එයා කිව්වලු. ඉතින් මිනිහා ඉතින් කොහමරි අන්තිමේදී මේ හොඳ ඉතින් මම චාම්මාගුලක් කරලා ඉතින් වැඩි විදාන්න නොකර ගිහලා ඉතින් ව්‍යාපාර පොඩ්ඩක් ඉතින් අඩපණ වුණා. මිනිහට ඕන හිතුණා සල්ට් එක ඉල්ල ගන්න ඕන කියලා. ඉතින් මේ ගියා. එතකොට වැඩි අතරුවක් නැහැ ඒගොල්ලන් දැන් තමයි ඉතින් ඉඳන්නේ ඉතින් ඉඳලා ජීවත් වෙන්නේ. ඉතින් ඒගොල්ලෝ ඉන්දියාප්පල වල තම්බලා මොකද ජීවත් වෙන්න ආපයි. ඒගොල්ලෝ මේ පවුලේ දින අනිත් හැට රසාවක් නැහැ. දවසන භාගයේ ඉතියාගේ මල්ලි කෙනෙකුට රසාවක් අම්බෙලා දිනවා මේ ඒක තමයි ටික ඒගොල්ලෝ කාලේ බිලා ඉන්නේ. ඉතින් මල්ලි ඉතින් මේ ලාගේ මනමාලිගේ දෙම කිනක් නාගේ යාගේ බින්දගේ නගිලා දෙන්න විවාහ කළ දුන්නලු උදර වඩමුට්ටු නුරි පටවලා දින දුන්නලු. එකනේ ඉතින් මේ මනමාලිගේ ඒ ගෙදරම කැලේ දීලා අපි බින්ද බසකට තමයි කියන්නේ. ඉතින් මේ දැන් කරදර හොම වෙලා ඉනකොට මෙයාලට දීලා නැහැ. කතා බහ කරේ මෙයා මට ඉල්ලත් නැහැ. ඉතින් මෙයාගේ සල්ලි වලට බඩු මුට්ටු ගෙදර වගලන් දී. එහෙම දෙන්නේ ඒගොල්ලෝ දීපිලා නැහැ එලා. ඒකට. ඉතින් මෙයා කර බැඩේ දැන් උදව් කරා කියලා ගිහින් එල්ලුවා සල්ලි ටික. ලෑගුවා. සල්ලි නැහැ. ඉතින් අනේ මාළු මේ අපිට යන්නේ. ඊට පස්සේ කොලේ අර ඕල පත්තර බෙදලා ගුවානේ. මම මේ බදනවා මට ඕනේ නැහැ. ඉතින් මට යන්න දැන්ට පොඩ්ඩක් මට මේ ලක්ෂයක් කරේ කමාරක් මට දෙන්න මේ පොඩි නායත්‍රි පස්සට ඉන්නකන කඩේ කරන්න කියලා. දීලා නැහැ. ඒත් දීලා නැහැ. තිබිලා තියෙනවා. දැන් මල්ලිට හොඳ හරි. හරිද? අනිත් දෙක දැන් කට ඒගොල්ලන්ට හරි. දැන් මෙයා තමයි ටිකක් අප්සෙට් එක තියෙන්නේ. මේ දියෝක කතා වෙලා තියෙනවා. එයාලගේ නාලත් එක්ක. පාන් මේ හරි කරදරයක් මට සල්ලියක් කරදරයක් නැහැ. මේ කියලා. ඔයගොල්ලෝ මේ මට පොරොන්දුනානේ ඒකට මට ඕනේ මට මේලා වලට දෙන්න බෑ. අර මේ කෙල්ල ඉතින් ඔයගොල්ලෝ උදා ඉන්නේ හැබැයි මිනිහට ඇස්සේ ඇමරිකාවට දීලා නැහැ ඊපස්සේ මිනිහා සල්ලි හොයාගෙන මිනිහට ඇමරිකාවට chance එකක් දෙන්න ගියා. දැන් ඉතින් ඉන්නකොට ඉඳලා ඉතින් මේ වැකේෂන් එක අපේ ලංකාවට ආපෙලා ඉතින් අර මිනිහා සාමාන්‍යයෙන් හැම ගෙදරම යනවා ආපු. ඒතර නෑල්ල ගෙදර ගියා. නෑල්ල ගෙදර ගියාම ගෝලු මේ දැන් ඉතින් හරි ආදරේ කතා කරනවා. එයාගේ පුතා එංගලන්තේ ගිහලා එනකොට මෙයා විතර සල්ලි දීලා තියෙනවා. සල්ලි නැහැ කියලා කොල්ලයි සල්ලි ඉල්ලලා තියෙනවා. සල්ලි දීලා තියෙනවා. ඒකත් අර කතා තමයි. මුගක් කට්ටිය කරටවල එනකොට ඒක කරනවා. ඊට පස්සේ මේ කතර කොහොමද මට මේ සල්ලි මට උදව් කරලා දුන්නේ නැහැ. දැන් මේකට මේ අන්තිමේ ගියේ ඔක්කොම මල්ලි දීලා තියෙනවා.
මේ එක නපසන්න අර කැලත් දාගෙන නංගිට දීලා අල්ලුව කැල දීලා තියෙන නංගිට මේ අමාරුලාවට උදව් කරන්න දෙපාරේ දැන් බලන්න ඔයගොල්ලෝ මෙයා ඉතින් වාහන ගන්න ඔක්කොම කරන මේ ඉතින් නෑන පොඩ්ඩන කිනවලු ඒක අක්කා පොඩි අක්කේ අක්කලා තුන් අක්කලා දෙන්න දෙවෙනි අක්කා කියනවලු අර ලොකු අක්කා ඉස්සර අපිට කියනවලු මේ අපි ඉතින් මෙනකොට ගෙම ගෙනින යනකොට ගෙනිනේ මල්ලි උනත් ඒක ළමයි හම්බ කරගෙන මල්ලි මරාමලකට ගිහලා ඉන්නවා. ඉතින් අපි වාහන කරගෙන වෑන්නවා තියෙනවා. ගෙදර ඔක්කොම යනවා. අන්තිම යනකොට වා ගෙනිනේ කියලා. ඊට කොහේ යනකොට ගිනකන් ඊට කලින් උඹලට කණ්ඩ දියා දෙන්නේ මිනිස්සයා කියලා ඉතින් කියලා තියෙනවා. මම කණ්ඩ දියා තියනවා. යනකොට ගින්න ඒක හිතලා තමයි මේ යනකොට ගෙනියන් ගිහලා මිනිහ හැකියවන්නේ පළුට උදව් කරලා කණ්ඩ බණාල් ටික දීලා තියෙනවා. එයා කියන උදව් කරලා තියෙනවා. කල්ලි පවුලට උදව් කරලා තියෙනවා. දේව දීලා තියෙනවා. ඉතින් මේ එම්න හල්ලි ඔය ඉංග්‍රීසි පොතට සල්ලි වල තියෙන්නේ ඒක ඉතලා තමයි. දැන් ඔයගොල්ලෝ කවුදාවත් දීලා තියෙනවද මේ පවුල් කට්ටියට ඒකට උදව් කරන්න? දීලා නැහැ. දීලා නැහැ. ඉතින් දැන් බණ කියනවා. අයුතුකම් ඉෂ්ට කරන්නේ නැහැ. දැන් යාලේ බණ කියනවා. අපි ඒගොල්ලන්ගේ දරුවන්ට දේවදත්ත දීලා තමයි. එයාගේ දුවේ පුතා ඉන්නවලු ඒගොල්ලන්ට ඉන්නේ ගේදී පොඩි කොල්ලින්න ගේ දුන්නාලු හදලා ඔක්කොම කරලා තව ගයක් ගන්න උදව් කරලා තියෙනවා කියලා කියනවා. ඒගොල්ලෝ දෙනවා. තා නංගේ වෙනුවෙන් උදව් කරන්නේ මොකද හේතුව දන්නන්නේ? ඔය ඒ නැල්ල දෙන්න කියලා තියෙනවා. මගේ යාළුවා මට ඉතර කිව්වේ හැටි කියන්නේ. එයා කියනවා මේ අපේ නංගිගේ වැඩ කරලා අපි තමයි කරන්නේ. අපි උදව් කරනවා යාට. ඔයා බයින්න කත බදින්ද? අපි උදව් කරනවා යාට. මම උදව් පලාතත් උදව් දීලා නැහැ. ඉතින් ඒගොල්ලන්ට එහෙලා දෙපි සල්ලි තිබිලා නැහැ. ඒ වෙලාව. ඒගොල්ලොත් අර නිකන් තමයි ගිහිල්ලා තියෙන්නේ. නිකන් අද්දවල ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අර දැන් අර එතන ගිහිල්ලා වලිලු. ඉතින් නැල්ලත් එක වලිලු. මොකද හත් වෙනා පස්සේ අරකුණ නැල්ල ටික හොරෙන් බලනවානේ. එතන වලි ඒගොල්ලෝ වෙන බුයාට ගනවලු. එන්න කතා කියනවා. ඉතින් මම කියන්නේ ගියේ යුතු කෂ්ට කරන්න. එහෙම දැන් යුතු කෂ්ට කරන්න නැත්නම් ප්‍රශ්න එනවා. ඒ කියන්නේ Tamanට හදිසි කරදරයක් වෙච්චා උදව් කරන්න තියෙනවා. ඒ හින්දා ඒක මතක තියාගන්න. ආන්න මොනවද අපෙන් කෙරෙන්න ඕනේ? කියලා උදව් පහලා උදව් Tamanට උදව් කරන් තියෙනවා. තමන්ගේ අම්මා තාත්තා කන්න බොන්න ආදී අතර පවුලයට උදව් කරලා තියෙන මේ මිනිස්සයා පිට මිනිස්සෙක් අංගේ මිනිස්සුන්ට උදව් කරන්නේ. නැත්තම් නෑ තමයි. ආ මල්ලිට ගිහලා අනිවාර්යයෙන් මල්ලි මේ අකට උදව් කරන්නේ. අයියා ඉන්නකොට මේ මස්සෙන මේ මිනිස්සයා හොඳට උදව් කරලා අපිට කියලා කියන්නේ නෝ එක. ඒ කතාව. තව කතාවක් තියෙනවා මේ ඒත් ඇමරිකාට ඇවිල්ලා තියෙනවා මේ හැබැයි ඇත් ග්‍රීන් කාඩ් තමයි. මට හම් කරා කොහොමද ග්‍රීන් කාඩ් තමයි. ග්‍රීන් කාඩ් අපේලාවේ ඉතින් ඉල්ල ඉන්නකොට ලංකාවේ ගිහිල්ලා ඒගොල්ලෝ හම්බ කරගෙන ඉතින් මොකද ලංකාවේ දියදුර හතරක්ම දිනනවා. ඊට ඉන්න මහගේ ටක් අල්බලා තිබ්බා මම සල්ලි වල තින් මේ මහගේ අම්බ තාත්තට තිබිලා තියෙනවා. ඊට පස්සේ එයාලගේ තමයි මල්ලි කෙනෙක් ඉන්නවා. ඉතින් එයාලා මල්ලි ගෙදර ඉන්නවලු. මේ මහගේ හදලා තියෙනවා. හදලා කොම කරලා තින් ටයිල් වල ඔක්කොම කරලා අර මිනිස්සේ උදා පිටං කරලා ඔක්කොම කරලා අයියා උදා කරලා ඔක්කොම කරලා මේ අයියා උදා ඔක්කොම කරලා මේ ගේ හදලා තියෙනවා. මිනිහ බැදලා රැයි. ඉතින් මිනිහා ඉතින් මේ ගේ තමයි බලපොතේ හදලා තියෙන්නේ. ගේ හදන තින් මහගේ ඉතින් කියලා කිව්වා. ඊට පස්සේ මේ අම්මා ඒ තාත්තට කතා කරලා මල්ලිට ගේටම ලියලා තියෙනවා. දැන් මම විදං කර සල්ලි ගන්න ඉතියක් නැහැ. එතෙන් ගෙත අර විදං කර සල්ලි දෙන්න යාලා දැන් මම පදිංචි ඉන්නේ. ඉතින් මම හිතුණා එහෙම දෙයක් වෙයි කියලා. අර ගිහී විදංවත් දුන්න තුරු සල්ලි. ඉතින් අරයාගේ බලව තමයි මේ විදං කළ ඒවල තියෙන්නේ. ඒ හින්දා ඔයගොල්ලෝ සල්ලි අනුන්ගේ ගෙවල් ඉඩම් තමන්ගේ අම්මා තාත්තගෙන් ගෙවල් වල හදන්න යන්න එපා. එහෙනම් දැන් ඔක මටත් උනා මේ මොකද මම ඊට අපේ බ්‍රින්ඩ් එකක් තිබෙන කුලිටිටිය අපේ අම්මාගේ මගේ ඉදිරියට පල්ලෙහා ඒකට උඩා හිටා කියලා තියනවා කියලා මම අපේ නංගිනමට ගත්තා. මට ඒ පරිසරෙත් කැමති නැහැ. මම ඉතින් ටවුමටෙන් තමයි ඉතින් මම ව්‍යාපාර කරන්න බලන අර ගොඩේනේ ගම්බදනේ. මම මට ගන්න නැතුව මම නංගිලා විශ්වාස කරලා නංගිනමට ගත්තා. අර අත්‍යරන්දර කොම කළා ගේ හදන්න. ඉතින් ඒත් අයියා මා තමයි ඉතින් කළා ගේ කොහෙද.
ඉතින් මේ මම රටින් වර ගිලාක සල්ලි එක්ක ගෙදර එවනවා. ඉතින් ඒගොල්ලෝ ගිය හදනවා උල් දානවා. ඒ වැඩ ඔක්කොම කරනවා. බාලතේ වලි කරනවා උල් දානවා. ඉවිත් ඉවදිනවා. ඉතින් වාට කාමරවල බඩ බුට්ටු ගේනවා. ඕල්නකොට දැන් මගට මට මේ තියෙන්නේ. එතකොට නම් අපේ නෑනෑට අපිට ප්‍රශ්න තියෙනවා. ලන්දෑලි ප්‍රශ්න. ඒවා ගැටුමක් ඇතිලා මට ගෙදර යන්න කිව්වා. මම හදපොයි අයියමත් හදලා හදපු කිය නංගි විසාරණ මනකට නංගි කිව්නේ මට අම්මා කිව්වා ගෙදර යන්න කියලා. මම රණ්ඩු වෙන්නේ නැහැ ඉතින්. මේ මම පාරට ගිටමක් කරන් තිබ්බ ගිය හදන්නේ ඉතින් ඒක හදා දින්නව තමයි මේකත් පැතුනේ. ඉතින් එතෙන්දී ඒකත් උනේ අර මකන මට ගත්තේ නැහනේ. ඔය මකන මට ගත්තා නම් ඊට මම ඒගොල්ලෝ මුකුත් කියන්නේ නැහැ. කාගේ ඉන්නව? අය මකටම තියෙන්නේ මම කිව්වොත් උඹලට පැල කියලා. මොකද එන්නේ? නේ ඉතින් ඔයගොල්ලෝ ඉඩකඩම් වාගලවට නැත්තම් ගෙවල් හදන්න යන්න එපා. සල්ලි තුරගන්න කවුදාත් ලංකාවට අපි ළඟ ගියක් එක්ක හරි ඊටමක් ඇයි ලංකාවට ඇවිල්ලා හදාගන්න. සල්ලි දෙන්න කරන්න යන්න එපා. දුන්න තරහත. ඔයාලටයි. ඒක එකෙක්වත් නැහැ. තමන්ට කරදක් වෙච්චම කවුරුවත් නැහැ. ඒක තමයි මම ලැබිදාත් දෙකේ දැන් ඇමරිකායි දිත්ති මට හම්බුණා සෞදිත් මට වගේ යාළුවෙක් මට හම්බුණා මේ එයා දැන් ඉතාලියේ එයා මම කරලා තියෙන්නේ මේ පපඩ බිස්නස් එක. ඒ පපඩ බිස්නස් එක කරනකොට ඉන්නේ ගේ බාල යාළු. ඉතින් මේ ඉතින් එයා කිතේ කියනවා කියන්නේ මේ ඉතින් ගියේ දුර අම්මලාන් තිබිලා තියෙනවා. ගියව එනකොට මිනිහට එයාගේ අක්කා බැඳලා ඉතාලියේ ඉන්නේ මිනිහට යන්න ආසල් මම යන්න ඕන කියලා මේ විශ්වාස නැහැ. ඒ දාගෙන යන්න පුළුවන් කියලා මේ කිව්වා. කියලා මිනිහා ඉතාලියෙන් කියලා කොහොමද එයා අක්කලා කොහෙද අන්තිමට ඒක කරේ නැහැ. ඒ උදව් කරේ නැහැ. ඊට පස්සේ මෙයා සෞදිට මංගලකර කම්පේ තමයි කාමරේ හිටියේ. ඉතින් අපි ඉතින් අපි සිකුට හිටියේ. අපි දෙන්න එක දැයට ඉතින් එක ඩියුටි කරනකොට දෙන්න එක තබා කරනවා. ආගේ දොස්තර කතා කරනවා. ඒක නෝට එයා කිව්වා මට මෙහෙම දෙයක් වුණා. මම ආවේ ඉතාලියෙන් මෙතනින් මේ කියලා. මොකද සල්ලි වගේ මං ගා වාත් එක වල කියලා ඉතින් අපි කාර් හොදනවා අයිරින් කරනවා ක්ලීන් වැඩ කරනවා පාර්ට් ටයිම් කරනවා ඩියුටි බස්. මගේ හම්බෙච්ච ඔක්කොම මිනිහට මම දෙන්න භාගයක්. අපි දෙන්න අපි හවුලෙන් තමයි වැඩේ කරේ. මම ගේන කන්ට්‍රැක්ට් එක මම තමයි යාළු සුද්ධ වතුරගෙන ඉතින් ගෙවල් අඳුරන කතා කරනවා. ඊට ලොකෝ කම්ප්ලෙක්ස් එකේ හිටියේ මේ ඕස්ට්‍රේලියානු කාර් වෙන කම්පැනි එක. ඉතින් ඊට පස්සේ උගරේ මිනිහාගේ මට කිව්වා මේ මට මමලා ඊළඟ මාසේ ඉතාලිය යනවා. ඒකට වීසා ගන්න සල්ටි එකක් මදි. ඔබ මට සල්ටි දීපන් මං ගහරි මන් දෙන්නම්. ඒක අවුලක් නැහැ කියලා. ඉතින් මට ඔය ගෙදර පොඩ්ඩක් ගිහලා වරෙන් කියලා. ඉතින් නෝනා ළමයි එහෙ ඉන්නවලු. මම ගියා. ගිහලා කොබ කරලා බල්ලා කරලා එල්ල ඉතින් ගෙදර ගියා. ඊට පස්සේ මිනිහට වීසා හදාගෙන මිනිහා ගියා ඉතාලිය. ගිහලා මට යනකොට මට මතකයි මේක මම හිරාට උදව් කරා බුදල්ලෝනේ. ඉතින් මතක ගන්න තියාගන්න කියලා සීකෝපය ඔලොස්සේ බඩ දුන්නා තියාගන්න. මතක් වෙනවා. ඊට පස්සේ ආයෙ ගිහලා ලියුණුත් එව්වා. මම අරගේ සල්ලිත් මට එව්වා. ගිහලා. ඉතින් හරි හොඳට අපේ අපේ ආශ්‍රය කරා. මට එන්න කිව්වද මම එච්චර උනන්දු දුන්නේ නැහැ. ඉතින් එදලා මට සෞදිටියක් පඩි හොඳයි. ඉතින් ගිහලා වැඩ කර පාර්ට් ටයිම් කරලා හොඳට ආයෙත් මං ගියේ නෑ. මේ පස්සේ මට තුන අපරාධ ගියරම කැවිද කියලා. ඉතින් එයාට ඔතේ කිව්වද ඒක ගෙවකම කළා වින ඉතාලි ගිහිල්ලා නෝනාල මං ගෙන්න ගත්තා කිව්වා. ඉතින් ඉන්නේ ගියේ හැදුවා කිව්වා. ඊට පස්සේ මේගොල්ලෝ ලංකාවට අපලාවේ අම්මා කෝල මේ දැන් ඔයාට ඉතාලියේ ගියේ තියෙනවානේ මේක මං නංගිට දෙනවා කියලා. නංගේ බෙදලා දෙනවා ඉතින් බන්දලා දෙනවා ඉතින් නංගිට ඉන්නේ බින්න බස් වුණා කියලා. මිනිහ බින්න බස් ගන්න ඉතින් යාට ගෙදෙන්න පොරොදලා තියෙනවා කියලා කිව්වා. දැන් මෙයා සල්ටි අර ඉතාලිය ලාභ කරපු සල්ටි ඉවරයි. ඉතින් අනුන්ගේ ගෙවල් වල අනුන්ගේ ඉඩම් වල ගෙවල් හදන්න යන්න එපා ඕන. ඒක තමයි මම කියන්නේ කතාව. හදන්න යන්න එපා. මේ සල්ලි තුරු කරගන්න පුළුවන් දර පොතේ දාගන්න. කිසි කෙනෙකුට දෙන්න. අම්මා තාත්තට දෝ කරන්න කන්න බඩ දෙපස නැහැ. ඔය සහෝදරන් දෙන්න යන්න කරන්න යන්න එපා. මොකද අපේ කට්ටියත් එහෙම තමයි කරේ. මගේ කට්ටියත් එහෙම තමයි කරේ. එහෙම කරේ නැහැ. ඉතින් උදා මම උදව් ටිකක් තියේ නැතිව මම මාතගේ ඉරාකට ගිය අයියා මට පිටුපෑවනේ. ලොකු ගමනක් කරලා මම එයා එක්ක ගියේ. පිටුපෑව. දරුත් ඉතාලියේ. මට පිටුපෑව. මට උදව් කරේ නැහැ. මට කරදර වෙලා. මම ඇහුවේ මොකද ගියේ මට කිව්වද මේ කවදාද ඔබ මොකටද සල්ලි ගෑණියෙක් ගත්තේ
උඹට ඉන්න අර ගේ තියෙනවා. ඉතින් අල්ලවනකද කීතරකින් කතා දෙක කරගත්තා නේ ඉවරනේ. දැන් ඉතින් උඹ නැති කියලා කියවල නැති කියලා මම මොකද එහෙම කරනද අපේ අක්කත් එහෙමනේ දුන්නා ඩේරලා ඒක අපිට අක්කා වෙන උදව් කරන්නේ. ඒ වෙලාව අක්කා බඳුන දේවදසල් දුන්නා තුලා අපකට උදව් කරන්නේ. මස්සලන් කඩාලා දුන්නා. ළමයි ඉගෙන ගන්න අද ළමයි ඔක්කොම හොඳ තංගුල ඉගෙන ගන්නවා. ලොකු ඉහළ තල කරන ඒලොත් අපේ දීයුන්ගේ සලකනවා. මට සලකනවා. ඒවල මට සලකනවා. කතා කරලා මොනවද කියන්නේ මම අහලා කතා කරලා දෙනවා. පොඩි අයකෝ දන්නා ඒගොල්ලෝ ඉතින් දෙන්න ගෙන ගන්න යන්නේ කඩේ හරන් දුන්නේ මම කියලා. නැත්නම් කඩේ ගියා නම් මේ මස්සලට ව්‍යාපාර කරන්න තැනක් නෑ. අල්ලිත් නෑ. ජීවිතේ තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ මම උදව් කරා. ඒ වගේ කෙනෙක් කාට හරි උදව් කරන්න නොදෙන්න එපා. පසු කාලේ කාරේ ගහලා කතා කරලා උදව් කරන්න. පලිගන්න දෙන්න එපා නෑන්ලාගෙන් මස්සලෙන් පලිගන්න දෙන්න එපා. මොකද එතකොට වෙන්නේ මේ තමන්ගේ අක්කා තමන්ගේ අයියා ඒ නංගිලා තමයි අසන්න වෙන්නේ. දරුවෝ. ඒ හින්දා පලිගන්න කරන්න දෙන්න එපා උදව් කරන්න. ඒකත් කතාවක් තමයි. තව ගොඩෝ දින කතා මම මේ එක ටිකට දාන්නේ. තාම තියෙනවා මේ තව කතා කියලා තව විනාඩියක් තව විනාඩි තුනක් මම කියන්නේ. මේ ඒක නම් ඉතින් එහෙ මගේ යාළුවා. ඒ යාළුවෙක් තමයි. එනේ පාතිකඩේ කුඩි යාළුවෙක් තමයි. මේ එයාට මේ එයාගේ ටූස් සංචාරක විසල්. එයා මාසයක් වැඩ කරනවා ඉතින් එනවා. අර මොහොතේ එයා කඩේ වැඩ කර හිටලා තියෙනවා. ඒ කඩේ වැඩ කරනකොට එයාගේ තව යාළුවෙක් එකට ඉඳලා එයා ලංකාවට ගිහම එයාගේ මල්ලි වෙලා තියෙනවා නිව්යෝර්ක් වල. ඉතින් මල්ලිට එයා වැඩ කරන කඩේ ජොබ් එක කරන් තියා තිනවා. අර කැෂියර් ඉතින් මෙයා ෆ්ලෝර් එකේ සේල්ස්මන් වань. ඉතින් මිනිහ 6 මාසෙකට ලංකාවට එනවනේ. ඒ ලංකාවට ගියන් පස්සේ අර එයාගේ යාළුවා මල්ලි තමයි මේ කැෂියර් එකේ ඉන්නේ. තාවකාලික ගන්න ෆ්ලෝර් එකේ සේල්ස්මන් වල. අර මල්ලිට දන්න හිතුණා මේ මෙයා නවත්තගත්තොත් මට කැෂියර් ඉන්න පුළුවන් කියලා. එයා මොකද කරේ මේ අර ලංකාවට එන්නේ කවද්ද ලංකාවේ එන්නේ කියලා අහලා මම බඩුවත් තියලා අරවරන් කියලා. අයියා අපේ ගෙදර බඩුවත් තියලා අරවරන් කියලා කතා කරන්නේ කවුද කියලා අහලා. ෆ්ලයිට් එකේ ඉඳලා අහලා මෙයා දුන්න ටිප් එක එයාපෝට් එකට මෙයා ඉන්නේ මේ වැඩ කරන්න. මෙයා මාසයක් වැඩ කරනවා ආයි ගිහලා එයා ඉන්නේ හැමදාම මේ කඩේ වැඩ කරනවා. ඊට ටිප් එක දුන්නේ එයාපෝට් ඉමිග්‍රේෂන් එක. ඉමිග්‍රේෂන් මෙයා නවත්තගත්තා. නවත්තලා මොකද යන්නේ කොහෙන්ද වැඩ කරනවා නේද? ඇයිලා මේ මොන කරන්න යන්නේ කියලා ප්‍රශ්න කළා. මම මිනිහකට දෙන්න කරන්න දෙයක් නැහැ. මෙයා කියනවා මට දේශපාලන වශයෙන් කරදරයි. මට මම මරන්න කට්ටිය වෙනවා. ඉතින් මම ටික හිංගලෙන් ඉඳලා තමයි එන්නේ. මේ එහෙනම් ඔය දේශපාලන කරලා ඉල්ලන්න කියලා මම දේශපාලන කරන්න කියලා දැම්ම මේ රෙමන්ඩ් කරලා ඊට පස්සේ අප දීලා પાස්පෝර්ට් එක තියාගෙන දේශපාලන කරන්න ඉල්ලනවා කියලා කියන නිසා ඉල්ලලා දැම්ම. දැන් මොකද කරන්නේ? දැන් પાස්පෝර්ට් එක ඇතුළේ. ඒක අනිත් ඉතින් අර කඩේට ගිහලා අප කතා කරලා වැඩ කරලා දැන් දේශපාලන කරමින් රකවන්න නඩුව යනවා. නඩුව අවුරුදු 3ක් විතර ගියා. නඩුවෙන් මෙයා නඩුවෙන් දිනුවා. මට හම්බුණා කොළ ඔක්කොම. ඉතින් මං කිව්වා ඉතින් අවාසනාවයි වාසනාවයි. දැන් උඹට හැමදාම මේ ඔක හිටි යන එක ප්‍රශ්නේ. දැන් ඒ මනුස්සයාට උස්තුත කරපන්. ඔතෝ දුන්නේ දැල්ලුවා දැන් අන්ද කොළේ හම්බුණා දැන් ඉතින් ඊට පස්සේ යාගේ දරුවෝ දුවයි පුතයි ගෙන්න ගත්තා. දුවයි පුතයි ගෙන්න ගත්තා නෝනක් ගෙන්න ගත්තා. මේ ඉතින් ඒලා තින්න දැන් සිටිසන්. ඒ රටේ සිටිසන්. ඉතින් මං කිව්වා ඉතින් දැන් හොඳයි නේ ඉතින්. ඒක දැන් මොකද මට තනිය පැන මං දෙපාරක් හાર્ට් ඔපරේෂන් කරලා තියෙන්නේ. මම සෑහෙන මං කට්ටක් යාවා. මම ලංකාවට යන්න බැරුව. මේ අහින්ද මං කතින් කරන්න දෙයක් නැහැ. ඉතින් ආසනේ වාසනාව. ඒ කියන්නේ මේ මිනා කර බෙටින් බට කොළ ගන්න උනත් හැමදාම කොළ හම්බෙන්නේ නැහැ. ළමයි ගෙන ගන්නත් බෑනේ. ඇමරිකාවට. ළමයි තොන්තර ඉගෙන ගත්තා. ඒක ලොකු ඇමරිකාවේ ජොබ් කරනකොට. අවාසනාවයි වාසනාව. ඉතින් එතනත් මට කිව්වේ මේ කතාව යාගේ සහෝදරයෝ මේ කෙනෙක් ඉන්නවා. එයා තමයි එයාට විසා අරන් තියා තින්නේ ඇමරිකාවට යන්න. එයාට ඒ සහෝදරය හොඳයි. ඊළඟට මට යන්න විදියක් නැහැ කියලා කිව්වම එයා මේ ඇමරිකන් එම්බසි කෙනෙක් අල්ලලා කතා කරගෙන ටුරිස්ට් විසා ගාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. අවුරුදු 5 දෙනා විසා එක. ඉතින් 6 මාසයක් ඉන්න පුළුවන්. මාසෙක ඉඳලා ආපහු යනවා. ආයෙ මාසෙක උදේ ආයෙ. එහෙනම් තමයි හිටියේ. ඉතින් අවසරයි වාසනාව. ඒක තමයි. ඉතින් ඒ උදව් නොකරපු වගේම උදව් කරපු කට්ටියත් මම කියන්නේ මට කිව්වා. තවත් තියෙන කොට ඔක තාතා ගියා. එහෙනම් ඊළඟ වීඩියෝ තව විතරක් තියන්න. එහෙනම් මේ නවතිනවා. මතක තියාගන්න. හැමෝටම උදව් කරන්න. මතක තියාගන්න. පවුලේ සහෝදරට උදව් කරන්න. නොකර ඉන්න. හැබැයි දැන් තාත්තට හිටියට අම්මා තාත්තට විතරක් උදව් කරන්න සහෝදරට උදව් කරන්න දෙන්න එපා.
සල්ලි නොදී ඉතින් උදව් තිරෝල ඒවා කරගන්න. ළඟට ගන්නත් එපා. ඔය ඇමරිකාටම ගෙන්න ගන්න ළඟට ගෙන්න එපා. ගෑවොත් කරදරේ. එහම ජම වයිර. එහෙ තියෙනවා යමක වලි කට ගාලා හැයිලා රණ්ඩු වෙනවා. මතක නැහැ කවුද ඉන්නේ කියලා. ගාලා අතලන් පස්සේ ඉතින් ඒගොල්ලෝ ළමයි. මේ ඒගොල්ලෝ ඉතින් එක තත්ත්වයට ඉන්නවා. එහෙනම් මේක මම නවතිනවා. අපි ඊළඟ වීඩියෝ තව ටිකක් විතර කතා කරමු. එනවා. ඔබට සුබ දවසක්.